අපි අද මුලින්ම ඉගෙන ගන්න යන්නේ active voice. active voice වල sentences හැදෙන ආකාර 12ක් තියෙනවා. ඒකේ පළවෙනි එක තමයි simple present tense. simple present tense වාක්‍යයක් හැදෙන්න නම් subject එක, verb එක සහ object එක අවශ්‍ය වෙනවා. example, she eats rice. she subject එක, eats verb එක, rice object එක. අපි තව example එකක් ගමු. we play cricket. we subject එක, play verb එක, cricket object එක. දැන් අපි බලමු simple present tense sentence එකක් කොහොමද question එකක් කරන්නේ කියලා. question එකක් හදන්නේ කොහොමද කියලා. අපි ගමු පළවෙනි වාක්‍යම. she eats rice. අපිට question එකක් හදන්න මේක ඉස්සරහට ගන්න වාක්‍යයක් helping verb එකක් මොකුත් නැති නිසා අපි පිටින් ගියනවා does කියන වචනේ. does and do. does අපි singular ඒවා එකත්, do අපි plural subjects එකත් use කරනවා. does මුලට අරගෙන ලියනවා does she. මේ eat එක අපි මෙතන eat විදිහට ලියනවා s අකුර අයින් කරලා. she eat rice question mark. does she eat rice? Take we play cricket. we play cricket. අපි කියනවා do. do we play cricket? අපි ක්‍රිකට් සෙල්ලම් කරනවද? ඇය බත් කනවද? දැන් අපි මේක නෙගටිව් ෆෝම් එක හදනවා නම් අපි කොහොමද හදන්නේ? අපි මේ does එකට තමයි not එකතු කරන්නේ. does එකට not එකතු කරනවා. මේකේ නම් අපි do එකට not එකතු කරනවා. එතකොට ඇය බත් කන්නේ නැහැ. she doesn't eat rice. Make it up. We don't play cricket. අපි negative question form එක හදන්නේ කොහොමද එතකොට? අපි ගන්නවා මෙන්න මේ doesn't මුලට. එතකොට doesn't she eat rice? ඇය බත් කන්නේ නැද්ද? don't අපි මුලට ගන්නවා. don't we play cricket? අපි ක්‍රිකට් සෙල්ලම් කරන්නේ නැද්ද? do you understand? හරි. දැන් මම ඔයාලට දෙනවා ඇක්ටිවිටි එකක් කරලා බලන්න. මම මේකේ ආන්සර්ස් කතා කරනවා. අපි වාක්‍ය දෙකක් හදමු. First one, he finds a job. They grow vegetables.
ඔයාලා හදාන්න බලන්න මේක. මම දෙන්නම් චූටි වෙලාවක්. He finds a job. They grow vegetables. හරි. දැන් අපි බලමු. He finds a job. He කියන්නේ singular subject එකක්. අපි ගන්නවා does. Does he මෙතන finds එක find වෙනවා a job. Does he find a job? He doesn't find a job. Doesn't he find a job? ඔහු රැකියාවක් සොයනවා. ඔහු රැකියාවක් සොයනවද? ඔහු රැකියාවක් සොයන්නේ නැහැ. ඔහු රැකියාවක් සොයන්නේ නැද්ද? They grow vegetables. Do they grow vegetables? They don't grow vegetables. Don't they grow vegetables? This is the question. They grow vegetables. ඔවුන් එළවලු වවනවා. Do they grow vegetables? ඔවුන් එළවලු වවනවද? They don't grow vegetables. ඔවුන් එළවලු වවන්නේ නැහැ. Don't they grow vegetables? ඔවුන් එළවලු වවන්නේ නැද්ද? ඒ විදිහට තමයි හරි. මේ වාක්‍ය ඔයාලට තේරුණා නම් මේ කියලා දීපු පාඩම කමෙන්ට් එකක් දාන්න කොහොමද වාක්‍ය හතර හැදෙන්නේ කියලා. එහෙනම් good luck.